Guys, first of all, I welcome you to Golden English Subway YouTube channel. I am Mr. Fernando. I was unable to bring you another spoken English lesson after a long time because of I am suffering fever these days and also flame on my throat. Therefore, my voice also has changed. Sorry for that. Today I am going to explain the usage of the word fear as a sentence patterns, and also at the end of this video I am going to explain 15 common ideas in our day-to-day speak English. Without delay, let's start the lesson. පාඩම ආරම්භයේදී මම මතක් කළා වගේ මම මේ වීඩියෝ එකකින් ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා fear කියන වචනේ භාවිතය. fear කියලා කියන්නේ බයයි කියලා. fear කියලා කියනවා බයට. එතකොට fear කියන භාවිතය අපේ එදිනදා ඉංග්‍රීසි කතාවට යොදා ගන්න පුළුවන් sentence patterns එකක්. එහෙම නැත්නම් වාක්‍ය රටා විදියට. ඉතින් මම මේ පාඩමෙන් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා වාක්‍ය රටා විදියට කොහොමද fear කියන වචනේ භාවිතයත් ඒ වගේම වීඩියෝ එකේ අවසානයේ මම ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා එදිනදා ඉංග්‍රීසි කතාවට වැදගත් වෙන වාක්‍ය නැත්නම් හදාස් 15ක් අපේ එදිනදා ඉංග්‍රීසි කතාවට. එන අපි පාඩම පටන් ගමු. යම් දෙයක් කරන්න බයයි. යම් දෙයක් කරන්න බයයි කියලා කියද්දී අපිට යොදා ගන්න පුළුවන් fear to කියන වාක්‍ය රටාව. fear to. එතකොට තව කෙනෙක්ට සම්පූර්ණ අදහසක් එන විදිහට ඉංග්‍රීසියෙන් පවසද්දී fear to වලින් පස්සේ අපි verb එකක් mention කරන්න ඕන. fear to වලින් පස්සේ අපි verb එකක් mention කරන්න ඕන. එහෙම නැත්නම් ක්‍රියාපදයක් තමයි සඳහන් කළ යුතු වන්නේ. අපි බලමු example. මට තනියම යන්න බයයි. මට තනියම යන්න බයයි. I fear to go alone. I fear to go alone. Alone කියලා කියන්නේ තනියම යන අදහස. එතකොට මට තනියම යන්න බයයි. I fear to go alone. එතකොට go කියන්නේ යනවා ක්‍රියාවක්. fear to වලින් පස්සේ මම කිව්වා වගේ verb එක තමයි සඳහන් කරලා තියෙන්නේ. බලන්න දෙවෙනි example එක. නිරාශා තනියම යන්න බයයි. නිරාශා තනියම යන්න බයයි. කොහොමද කියන්නේ? නිරාශා fears to go alone. නිරාශා fears to go alone. දැන් මම මෙතන ඉස්සෙල්ලා කිව්වේ fear to. දැන් මෙතන තියෙනවා fears to කියලා S අකුරක් ඇඩින් වෙලා තියෙනවා. ඒ ඇයි? දැන් නිරාශා කියන්නේ එක්කෙනෙක්නේ. ඒ නිසා තමයි නිරාශා fears to go alone. S අකුරක් එකතු වෙලා තියෙනවා fear කියන වචනෙට. ඒ අනුව නිරාශා තනියම යන්න බයයි. නිරාශා fears to go alone. දැන් මම කියලා කියන්නේ තනි පුද්ගලෙක් වුණාට අපි ඒක plural subject එකක් විදිහට තමයි යොදාගන්නේ. ඒ නිසා අපි fear කියන මිසක් fears කියලා S අකුරක් උච්චාරණය කරන්නේ නැහැ. අපි බලමු ඊළඟ example එක. මම කතා කරන්න බයයි සර් එක්ක. මම කතා කරන්න බයයි සර් එක්ක. කොහොමද කියන්නේ? I fear to talk with sir. I fear to talk with sir. මම සර් එක්ක කතා කරන්න බයයි. I fear to talk with sir. එතකොට talk කියන්නේ කතා කරනවා. ඒක action එකක්, verb එකක්. නිරාශා කතා කරන්න බයයි සර් එක්ක. නිරාශා කතා කරන්න බයයි සර් එක්ක. දැන් ඔන්න නිරාශා කියන්නේ තනි පුද්ගලෙක්. බලමු කොහොමද භාවිතේ? නිරාශා fears to talk with sir. නිරාශා fears to talk with sir. ඉස්සලා වගේම fear නෙමෙයි fears S අකුරක් එක්ක තමයි අපි උච්චාරණය කරන්නේ. fear කියන වචනය තනි පුද්ගලෙක් නම් ඒ දෙයට බය. එතකොට S අකුරක් එක්ක අපි වර්තමාන කාලෙන් සඳහන් කළ යුතු වෙනවා. මට බයයි ඉංග්‍රීසි කතා කරන්න. මට බයයි ඉංග්‍රීසි කතා කරන්න. I fear to speak English. I fear to speak English. speak කියන්නේ කතා කරනවා නේද? fear to speak. ජයංගි බයයි ඉංග්‍රීසි කතා කරන්න. ජයංගි බයයි ඉංග්‍රීසි කතා කරන්න. කොහොමද කියන්නේ? ජයංගි fears to speak English. ජයංගි fears to speak English. නේද? දැන් මෙතනත් fear to නෙමෙයි. දැන් මම කිව්වේ මට බයයි කියලා මුලින්ම. දැන් මෙතන කියන්නේ නිරාශට බයයි. නිරාශට නම් තනි පුද්ගලෙන්නේ. ඒ නිසා තමයි මේ example එකෙත් ජයංගි fears to speak English. ඒ අනුව clear fear එමෙතන් fears
to කියලා අපි මෙන්ෂන් කරනවා යම් දෙයක් කරන්න බයයි යන අදහස් කරන වාක්‍ය රටාව. මට තනියම හින්ද බයයි කවුරුත්ම නැතිව. මට තනියම හින්ද බයයි කවුරුත්ම නැතිව. කොහොමද කියන්නේ? I fear to be alone without anyone. I fear to be alone without anyone. ඒ වගේම අපිට තව කෙනෙක්ගෙන් ඔයා බයයිද? එයා බයයිද? වගේ අදහසක් සඳහන් කරන්නත් පුළුවන් මේ fear to කියන අදහසත් එක්ක. බලමු අපි example. ඔයා බයයිද මාත් එක්ක යන්න? ඔයා බයයිද මාත් එක්ක යන්න? කොහොමද කියන්නේ? ඔන්න දැන් ප්‍රශ්නාර්ථයක් නේ අසන්නේ තව කෙනෙක්ගේ. ඒ නිසා do you fear to go with me? Do you fear to go with me? දැන් මෙතනත් අර විදිහම තමයි. මොකද්ද? fear to වලින් පස්සේ verb එක. ඔයා බයයිද හොල්මන් චිත්‍රපටි වලට? ඔයා බයයිද හොල්මන් චිත්‍රපටි වලට? කොහොමද කියන්නේ? do you. ඇයි do you කියලා මුලින් පටන් ගන්නෙ? ප්‍රශ්නාර්ථයක් නේද? ප්‍රශ්නයක් අසන්නේ තව කෙනෙක්ගෙන්. do you fear to watch horror movie? Do you fear to watch horror movie? horror movie කියලා කියනවා භයානක චිත්‍රපටි වලට. එහෙම නැත්නම් හොල්මන් චිත්‍රපටි වලට. ඔයා බයයිද කසුන් එක්ක කතා කරන්න? ඔයා බයයිද කසුන් එක්ක කතා කරන්න? කොහොමද ප්‍රශ්න කරන්න පුළුවන්? Do you fear to speak with කසුන්? Do you fear to speak with කසුන්? කුමාරි බයයිද තනියම රැට නිදාගන්න? කුමාරි බයයිද තනියම රැට නිදාගන්න? දැන් ඉස්සෙල්ලා කිව්වේ ඔයා බයයිද. දැන් මෙතන කවුරු ගැනද අසන්නේ? වෙන කෙනෙක් ගැන තව කෙනෙක් එක්ක. එතකොට ඒ පුද්ගලයා ඒක වචනයිනේ. කුමාරි. කුමාරි කියන්නේ එක්කෙනෙක්. ඒ නිසා අපි කොහොමද ප්‍රශ්න කරන්නේ? Does Kumari fear to sleep alone at night? Does Kumari fear to sleep alone at night? Does Kumari fear to sleep alone at night? කුමාරි බයයිද තනියම රැට නිදාගන්න? කසුන් බයයිද නිමල්ට බනින්න? කසුන් බයයිද නිමල්ට බනින්න? ඔන්න තව එක පුද්ගලයෙක් ගැන තමයි ප්‍රශ්න අසන්නේ. එතකොට කොහොමද භාවිත වෙලා තියෙන්නේ? Does කසුන් fear to scold නිමල්? Does කසුන් fear to scold නිමල්? scold කියන්නේ බනිනවට. කසුන් බයයිද නිමල්ට බනින්න? ඒ අනුව clear fear to කියලා භාවිතත් එක්ක අපිට අදහසක් දක්වන්න පුළුවන් යම් දෙයක් කරන්න බයයි. ඒ වගේම යම් දෙයක් කරන්න බයයිද කියලා ප්‍රශ්නාර්ථයක් විදිහට දක්වන්නත් පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් සෙකන්ඩ් පාර්ට් එක විදිහට ඔයාලට ගෙන එනවා අපේ දිනදා ඉංග්‍රීසි කතාවට වැදගත් වෙන daily English ideas. තප්පරයක් ඉන්න. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? wait a second. තප්පරයක් ඉන්න. wait a second. ඒකනේ මම ඔයාලට කිව්වේ. That's what I told you. ඒකනේ මම ඔයාලට කිව්වේ. That's what I told you. ඒකනේ කියන භාවිතය දෙන ඉංග්‍රීසියෙන් that's what කියන භාවිතයත් එක්ක. ඒකනේ මම ඔයාලට කිව්වේ that's what I told you. plan එක අවුල් වෙන්නයි යන්නේ. The plan is going to be upset. The plan is going to be upset කියලා කියන්නේ plan එක අවුල් වෙන්නයි යන්නේ. මට පෙන්නන්න බෑ ඒක. I can't stand it. මට පෙන්නන්න බෑ ඒක. I can't stand it. දැන් එන්න විදියක් නෑ. Nowhere to come now. දැන් එන්න විදියක් නෑ. Nowhere to come now. මමත් එන්නද ඔයත් එක්ක. Mind if I come with you. දැන් මේක mind if I කියලා නෙමෙයි අපි ප්‍රොනවුන්ස් කරන්නේ. mind if I කියලා තමයි අපි ප්‍රොනවුන්ස් කරන්නේ. අනුව මමත් එන්නද ඔයත් එක්ක. කොහමද ඔය විදිහට කියන්නේ? mind if I come with you. mind if I කියලා අපි එකට තමයි උච්චාරණය කරන්නේ. ඒ අනුව මමත් එන්නද ඔයත් එක්ක.
mind if I come with you. මම කියන එක තේරෙනවද ඔයාට? මම කියන එක ඔයාට තේරෙනවද? Do I make myself clear you? Do I make myself clear you? මම කියන දේ ඔයාට තේරෙනවද? මම කියන දේ තේරෙනවද ඔයාට? Do I make myself clear you? වැඩේ කියන්නේ කවුරුත්ම දන්නේ නෑ ඒක. වැඩේ කියන්නේ කවුරුත්ම දන්නේ නෑ ඒක. කොහොමද කියන්නේ? As it happens, no one knows it. As it happens, no one knows it. වැඩේ කියන්නේ කවුරුත්ම දන්නේ නෑ ඒක. As it happens, no one knows it. කියන්න ඕනේ නෑනේ. Needless to say. කියන්න ඕනේ නෑනේ. Needless to say. නේද? සාමාන්‍ය වගේ කියනවනේ. කියන්න ඕනේ නෑනේ. නේද? කියන්න ඕනේ නෑනේ. Needless to say. Needless to say. පරණ දේවල් ආයේ හැදලා ගන්න එපා. පරණ දේවල් ආයේ හැදලා ගන්න එපා. ඔය විදිහට අපිට කියන්න පුළුවන් මෙතන තියෙන මේ ඉඩියම් එකක් කොහොමද කියන්නේ? පරණ දේවල් ආයේ හැදලා ගන්න එපා. Let sleeping dogs lie. Let sleeping dogs lie කියන අදහසත් එක්ක පරණ දේවල් යටගිය දේවල් ඇදලා ගන්න එපා යන අදහස් කරන්න පුළුවන්. ඒ අනුව පරණ දේවල් ආයේ ඇදලා ගන්න එපා. Let sleeping dogs lie කියන භාවිතයත් එක්ක ඔන්න ඔය අදහස තේරුම් තව කෙනෙක්ට ප්‍රකාශ කරන්න පුළුවන්. මම කිව්වා වගේම මම කළා. මම කිව්වා වගේම මම කළා. මම කිව්වා වගේම මම කළා. කොහොමද කියන්නේ? Just as I said I did. Just as I said I did. Just as I said I did. කලබල වෙලා මුකුත් කරන්න බෑ. කලබල වෙලා මුකුත් කරන්න බෑ. Nothing can be done hasty. Nothing can be done hasty. බොරුවට කෑ ගහන්න එපා. බොරුවට කෑ ගහන්න එපා. Don't shout falsely. Don't shout falsely කියලා කියන්නේ බොරුවට කෑ ගහන්න එපා. Don't shout falsely. බොරුවට කෑ ගහන්න එපා. Don't shout falsely. ඔයාට සීතල නැද්ද? Aren't you feel cold? Aren't you feel cold? ඔයාට සීතල නැද්ද? Aren't you feel cold?